අයිබෝවන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබ පැතුම්. මොකද ඔයාලා මේ ටික රඟා වෙලා තියෙන්නේ ගර්භණී කාලයේදී 3න් 1ක් විතර ඉවර කරන සතිය. පළමු මාස 3 සම්පූර්ණ කරගන්න ඔන්න මෙන්න තමයි ඉන්නේ. මේ සතියේදී මේ අපි පුංචි පැටියා සෙන්ටිමීටර් 4ක් විතර දිගයි. හાર્ට් බීට් එක මිනිත්තුවකට වාර 160ක් පමණ ස්පන්දනය වෙනවා. දැන් අත්පා එහෙම දිගාරිනවා නවනවා. මොකද එයා ප්‍රැක්ටිස් කරන්න ඕනේ තව ටික දවසකින්. දුවල පැනලා ඇවිදින්න පුරුදු වෙන්නත් ඕන නිසා. බබා ඇඟිලි උරන්න, ගිලින්න, ඇනුම් අරින්න එහෙම පුරුදු වෙන්න පටන් ගන්නවා මේ සතියේ ඉඳලා. පළවෙනි ස්කෑන් එක කරනකොට බලා ගන්න පුළුවන් අපිට මෙන්න මේ පුංචි පැටියා අත් කකුල් සොලව ඉන්න එක. ඇඟට සාපේක්ෂව ඔළුව ටිකක් නොකුයි. පුංචි පැටියාගේ කන් හොඳට ඇහෙන්න පටන් ගන්නවා. ඔන්න අම්මයි තාත්තටයි දැම්ම ඉඳන් වැඩ තියෙනවා. ඉතින් කුසට කතා කරන්න පටන් ගන්න. එයා එනකන් ඔයා නොයිසිලිවන්තව බග බලන් ඉන්න බව හැමදාම කියන්න. ඔන්න අම්මගේ මෙතෙක් කල් තිබ්බ අමාරු ගතිය මෙන්න මේ සතියේ ඉඳන් ඉවර වෙන්න ටිකක් පටන් ගනි. නැති වෙනවම නෙමෙයි ටිකක් අඩු වෙයි. නමුත් හැමදෙනාටම එහෙම වෙන්නේ නැහැ. සමහර අම්මලට අඩු වෙලා යනවා. මවගෙන් මවට මේ සියලුම ලක්ෂණ වෙනස් වෙන නිසා 100%ක්ම හරියට ඒ ගැන කියන්න අපහසුයි. ඇඟපත අමාරු ගති පවතින්න පුළුවන්. ඔයාට මේ සතිය ඉඳන් 14 වෙනි සතිය දක්වා කාල පරාසය තුල බ්ලඩ් ටෙස්ට් ටිකක් කරන්න සිද්ධ වෙයි. ෆුල් බ්ලඩ් කවුන්ට් එක, බ්ලඩ් ගෲප් එක, OGTT එක, VDRL එක, HIV UFR ටෙස්ට් එක. ඩේටිං ස්කෑන් එකෙන් ඔයාලගේ දින තීරණය කරන්න මේ පැටියව දැක බලා ගන්නත් ඔන්න පුළුවන් අවස්ථාවක් එනවා. මේ ලස්සන දේවල් ටික තමයි ගර්භණී සමයේ සති 11 දී ඔයාලට සිද්ධ වෙන්නේ. ඉතින් තවත් ලස්සන විස්තර ටිකක් එක්ක ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාම පරිස්සමින් ඉන්න.